රැපක් කිය දන්සල් පෝලිමක හිටපු සුදු මහත්තයෙක්ට හිත ගියා අයියේ. ඉතින් ඔයා මොනව කරද හිටියේ? මම අයියේ මගේ පංචස්කන්ධය පෙන්නමින් ටික්ටොක් එකක් කර හිටි තොරණක් ළඟ. තොරණ තිබ්බ කතාවස්තුව මොකද්ද? අම්බ්‍රපාලීගේ කතාවස්තුව. ඉතින් එයා මගේ ෆිගර් එක දැකලා කොර වුණා. මං එයාගේ රැප දැකලා කොර වුණා. ඊට පස්සේ අපි දෙන්න නම්බර්ස් ෂෙයා කරගත්තා අයියේ. ඒ කියන්නේ ලබන පොසොන් එක වෙනකොට දෙන්න සෙට් එකයි. ඊයෝ කවුදනේ පොසොන් වෙනකන් ඉන්නේ. එතන ඉඳන් මීටර 20ක් එහයින් තිබුණු කඩල දන්සලට යනකොට මං එයාට කැමැත්ත දුන්නා. ඊට පස්සේ දිගටම දෙන්නත් එක දන්සල් ගියා. ඔව් එයයි මායි මුලින්ම අයිස් කෝන් දන්සලකට ගියා. ඊට පස්සේ සව් දන්සලකට ගියා. හැබැයි දෙන්න හොඳට ගැලපෙනවා. දෙන්න ගොඩාක් ආදරෙන් ලං වුණාද? ඒ උල් ඇටකට උරහිස මට සුවදායකයි අයියේ. දැන් මොනවද දෙන්නගේ අනාගත බලාපොරොත්තු? ප්ලෑන් කළා අයියේ. පොසොන් එකට පාරට ගිහිල්ලා එයා රැප් එකක් කරනකොට මම ටික්ටොක් ඩාන්ස් එකක් කරලා ඒක ෂූට් කරලා ටික්ටොක් දානවා අයියේ. ජීවිතේ හොඳට සැලසුම් කරලා ඔයගොල්ලෝ. ඊට පස්සේ අසල එකටත් එකක් කරනවා අයියේ. පෙරහැරට කැන්ඩි ගිහිල්ලා වැවරවුම ඉඳගෙන එයා රැප් එකක් කරනකොට මම ඩාන්ස් එකක් දාලා ඒක ෂූට් කරලා ටික්ටොක් දාලා views ගන්නවා අයියේ. එතකොට මේ සැරේ A levels කරන්නේ නැද්ද? සෙකන්ඩ් ෂයින් අයියේ කරන්න හිටියේ. දැන් ෆස්ට් අයියේ එකත් කොහොමද දැනගත්තු එකේ ඊරා බබත් දෙක කතා කරලා ඒක කරන්නේ නැහැ කියලා තීරණය කළා අයියේ. මිනිහා උසස් පෙළ කරලාද? නෝ සාපල ඩවුන් වෙලා මැත්ස් ඉඳා දැන් රැප් කරනවා ගුඩ් එකට. හරි. නංගි දැන් ඕක අපිට කියන්න ආවේ ඇයි? ඌප්ස් ඒකත් අමතක වුණා අයියේ. ලබන අවුරුද්දේ අප්‍රේල් 6 වෙනකොට අපේ ෆස්ට් බබාව අපි බිහි කරනවා. අප්‍රේල් වල වැඩාල නැකතට අපේ බබාගේ ඉඳුල් කට ගන්න තමයි අයියේ ඊයේ අපි ප්ලෑන් කළේ. දැන් අපි දෙන්නද කට ගන්න එන්න ඕනේ. ඔව් ඒකට ඉන්වයිට් කරන්නත් එක තමයි ආවේ. ඒක නෙමෙයි අයියේ මේ දැන් අප්‍රේල් වල බබා හම්බුණාට පස්සේ අපි තුන්දෙනාට ජීවත් වෙන්න ක්‍රමයක් එහෙම දන්නේ. අයියෝ සරලයිනේ. ඔයාගේ බෝයිඩක් තියෙන්නේ හන්දියක් ගානේ ගිහිල්ලා බ්ලූටූත් ස්පීකර් එකක් තියාගෙන රැපක් කියලා අනේ මාත්‍යෝ මට කීයක් හරි දෙන්න කියලා ටෝක් කරලා ඉන්කම් එකක් ලයින් එකක් ගහගන්නනේ අප්පා. ඌ ඉන්ටරෙස්ටිං ජොබ්. ඔයාට පුළුවන් හන්දියක් ගානේ ගිහිල්ලා අම්ප්‍රපාලිගේ කතාවස්තුව රඟපාලා ලොකු ඉන්කම් එකක් ඔයගොල්ලෝගේ ලයිෆ් එකට ගන්න. තෑන්ක් යූ එහෙනම් අයියේ.